අයිබෝන් හිතවතුනි. ශ්‍රී ලංකා පුරවැසියෙකු විදිහට ඡන්දහිමි ලියාපදිංචි විස්තර තොරතුරු ටික අපි ගන්නෙ කොහොමද කියලා තමයි අද කියන්නේ. ඒකට වෙබ්සයිට් එකක් තියෙනවා. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය www.elections.gov.lk මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා e-සේවා වලට ගියොත් ඕගොල්ලොන්ට ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු ටික ගන්න පුළුවන්. අපි ගන්නෙ කොහොමද කියලා බලමු. මේ වෙබ්සයිට් එකේ ඉස්සෙල්ලාම යන්නේ අපි කවුරුත් දන්නවා search engine එකක් ගන්න ඕන. අපි ගමු Google Chrome search engine එක. ඊට පස්සේ එතන ටයිප් කරන්න ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන්නේ www.election.gov.lk අපි ටයිප් කරලා බලමු www.election.gov.lk සර්ච් කරමු. සර්ච් කරන් නිල වෙබ් අඩවියේ ලින්ක් එක එනවා. අපි ලින්ක් එක උඩ ක්ලික් කරමු. ක්ලික් කරා මෙන්න මේ විදිහට එනවා මැතිවරණ කොමිෂන් සභාව. මෙතන අපි ගහනවා අපි දැන් සිංහලෙන් ගමු ආයිබෝවන් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු කියන එක සිංහල කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා මෙතන නිල වෙබ් අඩවිය එනවා e-සේවාව එනවා. අපි මේ e-සේවාවට යමු. ඡන්දහිමි නාම ලේඛන තොරතුරු මාර්ගගත ලියාපදිංචි ඇතුළු සියලුම e-සේවා පිවිසෙන්න කියන එක මම ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මට මේකත් ඉංග්‍රීසි දෙමළ සිංහල වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සිංහලම ගමු. e-සේවා මැතිවරණ කොමිෂන් සභාව මෙන්න මෙතන අපි යනවා ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු සෙවුම කියන එක මම ක්ලික් කරනවා. ක්ලික් කරාම මේ විදිහට එනවා ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු සෙවුම කියලා. ජාතික හැඳුනුම්පත් අංකය මෙතන ටයිප් කරලා පරිපාලන දිස්ත්‍රික්කය තෝරලා ජාතික හැඳුනුම්පත් අංකය මෙතන ටයිප් කරලා මම රොබෝරෙක් නොවේ කියන I am not robot මෙතන ක්ලික් කරලා මෙන්න මේ සොයන්න කියන තැන ක්ලික් කරන්න. මෙන්න මෙතන හැඳුනුම්පත් අංකය පරිපාලන දිස්ත්‍රික්කය මම රොබෝරෙක් නෙවෙයි I am not robot කියන මෙතන ක්ලික් කරලා සොයන්න කියන්න දෙන්න. ඊට පස්සේ ඔබට අදාළ ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු සෙවුම එනවා. ඊට පස්සේ මෙතන සෙවුම් ප්‍රතිඵල එනවා. එක එක මැතිවරණ සහ එක එක අවුරුදු වල කෙටුම්පත් මෙතනින් ගන්න පුළුවන්. අපි ගමු මැතිවරණය සඳහා ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු උඩින්ම තියෙන එක ලින්ක් එක අපි ක්ලික් කරමු. ක්ලික් කරාම ඔයාගේ තොරතුරු ටික මේ විදියට එනවා. ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු ටික වර්ෂය, නම, ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත් අංකය, උපන්දිනය, සමහරුන් ගෙනවා සමහරුන් ගෙන්නේ නැහැ, ස්ත්‍රී පුරුෂ භාවය, පරිපාලන දිස්ත්‍රික්කය, පළාත් පාලන ආයතනය, කොට්ටාස අංකය හා නම, ඡන්ද කොට්ටාසේ අංකය හා අක්ෂරය, අනුක්‍රමික අංකය, ග්‍රාමධාරී කොට්ටාසය, ගම වීදිය, ගෘහ අංකය. මෙන්න මේ තොරතුරු ටික ඔබට බලාගෙන ඔබගේ ආයුධ පත්‍රයක් ඡන්දහිමි ලියාපදිංචිද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ග්‍රාමධාරීතුමා ළඟට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට ගියාම ඔයාට ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. වෙබ්සයිට් එක තමයි www.election.gov.lk www.elections.gov.lk. හරි ස්තුතියි.